බ්ලෙන්ඩර් සීරීස් එකේ ලෙසන් 1 එකට අපි ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්ලෙන්ඩර් කියන software එක මොකද්ද? මේකේ basic functions මොනවද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ගොඩක් අයට හිතනවා ඔයගොල්ලෝ බ්ලෙන්ඩර් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඇති කියලා. එම් අහලා නැත්නම් ඇත්තම කියනවා නම් බ්ලෙන්ඩර් කියන්නේ free open source software එකක්. මේක බොහෝ විට භාවිත කරන්නේ 3D creation software එකක් විදිහට. ඒ කියන්නේ අපිට පුළුවන් 3D animations වර්ග 2D වගේ දේවල් animations වර්ග අපිට මේකෙන් අපිට හදන්න පුළුවන්. මම මේ series එක හදලා තියෙන්නේ ඕනම කෙනෙකුට basic level එකේ. කියන්නේ ඔයගොල්ලෝ Blender වල කිසිම දෙයක් දන්නේ නැති වුණත් එතන ඉඳලා පටන් අරගෙන ඔයගොල්ලන්ට එකින් එක මේක ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මම හදලා තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ Blender කියන්නේ මොකක්ද කියලා ඉස්සර දන්නේ නැත්නම් බය වෙන්න එපා. ඔයගොල්ලන්ට මෙතන ඉඳලා පටන් අරගෙන Blender ඔයගොල්ලෝ ඩිසයින් කරන්න පුළුවන්. හොඳයි. ඔයගොල්ලන් මම හිතනවා ඔයගොල්ලෝ Blender download කරලා තමයි මෙතෙන්ට ආවේ කියලා. යම් කෙනෙකු එහෙම download කරලා නැත්නම් blender.org එකට ගිහිල්ලා මේ අලුත්ම latest version එක download කරගන්න පුළුවන්. හරි. අපි යමු පටන් ගමු ඔයගොල්ලෝ download කරලා Blender. දැන් පළවෙනි දේ. මේක තමයි ඔයගොල්ලෝ දකින main screen එක welcome screen එක Blender එකේ. ඔයගොල්ලෝ මෙතෙන්ට ආවට පස්සේ පළවෙනි දේ අපි සාමාන්‍යයෙන් general design එකක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි general click කරන්න ඕනි. general click කරපු ගාම ඔයගොල්ලෝ දකිනවා මේක තමයි ඔයගොල්ලෝ දකින first screen එක. මේ screen එක ගැන මම ඔයගොල්ලන්ට කීපයක් දේවල් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතන මේ ඔයගොල්ලෝ දකින first එක මේක මේ cube එකක් තියෙන මේක තමයි default ඔයගොල්ලන්ගේ object එක විදිහට පේන්න තියෙන Blender එකේ. ඔයගොල්ලෝ මේ දකින මේ first screen එක main screen එක අපි හඳුනනවා 3D viewport එක කියලා. මේ ගැන ගොඩාක්ම තදින් මතක තියාගන්න අවශ්‍යයි. නමුත් අපි මේවත් එක්ක වැඩ කටයුතු කරගෙන යනකොට ඔයගොල්ලන්ට හිමින් මේවා තියෙන කොටස් අඳුර ගන්න පුළුවන්. මේක තමයි පළවෙනි window එක 3D viewport එක. මේක තමයි ඔයගොල්ලෝ ඩිසයින් කරන හැම දෙයක්ම පේන්න තියෙන්නේ. අපි කතා කරමු මේක එක විදිහට වෙනස් කරන්නේ කොහොමද කියලා ඉස්සරහා lessons වලින්. ඊට පස්සේ මෙතන මේ left side එකේ තියෙන අපේ tool bar එක අපිට අවශ්‍ය කරන tools ටික මේ අදාළ objects නැත්නම් animations එහා මෙහා කරන්න අවශ්‍ය කරන tools ටික. මේ tools වලක අපි ඉන්න කෙනෙක් යන්න පුළුවන්. අපි defaults use කරලා සහ select කරලා තියෙන මේ select කියන tool එක select box එකේ අනිත්ව ටික තරම් බොහොමයක් වැදගත් නැහැ. මම ඒ ඇයි කියලා පසු කාලෙ කියන්න. මෙතන තියෙන cursor එකක් තියෙනවා. ඊට පස්සේ move එකක් තියෙනවා. rotate කරන එකක් තියෙනවා. scale කරන එකක් තියෙනවා. transform එකක් තියෙනවා. මේ වගේ එක tools වර්ග තියෙනවා. නමුත් මේ tools වර්ග අපි බොහෝ විට මේ හරහා click කරලා භාවිත කරන්නේ නැහැ. අපි මේවට shortcuts තමයි භාවිත කරන්නේ. shortcuts කියන එක Blender එකේ ගොඩාක්ම වැදගත් දෙයක්. මේ හැම shortcut එකම ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. මොකද Blender design එකක් කරනකොට ඔයගලන්ට මේ keysort එක කියලා click කරලා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම කාලයක් නැහැ. මොකද කාලය කියන එක බොහොම වැදගත්. ඇත්තම කියනවනේ Blender 3D design එකක් ගන්න ගොඩාක් කාලයක් ගත වෙනවා. ඒක නිසා හැම වෙලාවකම ඒ කාලේ ඉතුරු කරගන්න ඔයගොල්ලෝ shortcuts කියනවා නම් හොඳට මතක තියාගන්න ඕනේ. ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ ටික දවසක් මේකත් එක්ක practice කරනකොට මේ shortcuts ඔයගොල්ලන්ට නිකම්ම මතක වෙනවා. ඊට පස්සේ මේක toolbar එක අනිත් පැත්තෙන් අපිට තියෙනවා මේ උඩ top right corner එකේ මෙතන පේන්න තියෙනවා outline එක. outline එකේ තියෙනවා එක objects මේ select කරලා දැන් මම මෙතන select කරලා තියෙන cube එක. ඔයාලට cube එක මෙතනට highlight ලා පෙන්නන. මෙතන තමයි එක අපි භාවිතා කරන objects එක තියෙන්නේ. අපි ඒකට outline කියලා කියනවා. ඊට පස්සේ මෙතන පහළ තියෙනවා මේක තමයි properties panel එක. මේ properties panel එකේ එක දේවල් තියෙනවා. ගොඩක් දේවල් tools වර්ග තියෙනවා. rendering තියෙනවා. output එක මොකක්ද කියන එක scene එක view layer ඔයගේ එක properties වර්ග මේ site එකේ තියෙනවා. අපි මේවා දැනට අවශ්‍ය නැහැ. මම just ඔයගලන්ට මේ introduction එකක් විතරයි දෙන්නේ. ඒක නිසා අපි ඉස්සරහට මේ use කරනකොට නිතර මේ ගැන කතා වෙනවා. ඒ කතා වෙනකොට අපි මේවා මොනවද කියලා බලමු. ඊළඟට මම මේක පොඩ්ඩක් maximize කරලා පොඩ්ඩක් ලොකු කරන මේ පහළ තියෙන tool එක. මේක tool එක තමයි අත්තම කියන timeline එක. මේ timeline එක කියන එක ඔයගොල්ලෝ සමහරක් ගාට animations වර්ග කරලා පුරුදු කෙනෙක් නම් මේ timeline එක මොකක්ද කියලා ඔයගලන්ට හොඳට මතකයක් තියෙන උදාහරණයක් විදිහට ගොඩාක් ඉස්සරහ තිබුණා flash animation වර්ගයම ඒ හැම animation එකකම මේ timeline එක කියන එක බොහොම වැදගත්. මේක දෙනවා. මේකේ තමයි මේ එක මේ keyframes කියලා අපි කියන්නේ. keyframes එකේ ඉඳලා මේක දැන් ඔයගොල්ලෝ view වෙනවා ඇති 240ක් 250ක් 250ක් අතර ප්‍රමාණයක් keyframes ප්‍රමාණයක් තියෙනවා. මේවා තමයි එක scenes ඔයගොල්ලෝ එකතු කරලා animation එකක් design කරන්නේ. මේ timeline එක. හොඳට මතක තියාගන්න මේ කොටස් ටික තමයි මේ blend එක තුල තියෙන්නේ. දැන් ඊළඟ කොටස තමයි අපි දැනගන්න ඕනේ අපි මේ viewport එක. මේ 3D viewport එක මෙතන තියෙන මේක අපි කොහොමද හරියට control කරන්න කියලා. මොකද මේක තමයි අපේ stage එක. මේ stage එකේ වෙන සිදුවීම් තමයි අපි 3D විදිහට record කරන්න හදන්නේ.
දැන් මෙතන මම මේකෙදි ඔයගොල්ලන්ට මේ වඩා ලේසියට තේරුම් ගන්න ඕන නිසා ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ බොටම් එකේ තියෙනවා පොඩි මවුස් එකක්. ඒ මවුස් එකෙන් ඔයගොල්ලන්ට පෙන්නනවා මම මොන පටන්ස් එක ක්ලික් කරන්න කියලා. සහ ඒත් එක්කම මම කීබෝඩ් එක දෙයක් ක්ලික් කළොත් ඒක මෙතන පෙන්නනවා. ඒක ඔයගොල්ලන්ට වඩාත් ලේසි වෙනවා. මම මේ ලෙසන් එක කරගෙන යනකොට මොන කීස් මම ප්‍රෙස් කරන්නේ මොන බටන්ද මගේ මවුස් එකේ මම ක්ලික් කරන්නේ. දෙයක් කියන්න ඕනේ මම හිතනවා බොහොම දෙනෙකුට බටන්ස් 3ක මවුස් එකක් දැන් ඇති කියලා. බටන් 3ක් කියලා කියන්නේ ඇත්තටම රයිට් බටන් එකයි රයිට් ක්ලික් බටන් එකයි ලෙෆ්ට් බටන් එකයි මැද තියෙනවා පොඩි ස්ක්‍රෝල් එකක්. එහෙම නැත්නම් මේ 3D ඩිසයින්ස් වලට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බටන් 3ක මවුස් එකක් භාවිත කරන්න වෙනවා. එහෙම නැත්නම් මේක කරන්න බෑ. ඒක හරිම අපහසුයි. මොකද මේ මැද තියෙන වීල් එකෙන් අපි ගොඩාක් දේවල් මේ 3D ඩිසයින් එක පුරාවට කරනවා. හරි. දැන් අපි බලමු පළවෙනි දේ අපි කොහොමද මේක අපි කියන ඕබිට් කරනවා කියලා. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන මගේ තියෙනවා මැද කියුබ් එක. ඒක තමයි ඩිෆෝල්ට්ම එන ඔබ්ජෙක්ට් එක. කියුබ් එක කියලා කියනවා. මේ කියුබ් එකම ගම වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පළවෙනි දේ තමයි අපි ඕබිට් කරන්නේ. ඕබිට් කරනකොට බලන්න මවුස් එකේ වීල් එක මම ප්‍රෙස් කරගෙන අතාරින්න නැතුව මට පුළුවන් එහා මෙහා කරන්න. මේ එහා මෙහා කරනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක වටා ඕබිට් කරනවා. ඕබිට් කරගෙන වටේ අපි කැරකි තමයි බලන්න පුළුවන්. ඒ කියන්නේ මැද ඔබ්ජෙක්ට් එක තියෙනවා. ඒ ඔබ්ජෙක්ට් එක වටා තමයි අපිට එහා මෙහා යන්න පුළුවන්. අපිට දකුණටවත් වමටවත් අපිට ඒ ඔබ්ජෙක්ට් එක හරහා එහෙම යන්න බෑ. එකම එක දෙයක් කරන්න පුළුවන් මේක වටා ඕබිට් කරන්න පුළුවන්. එතකොට කරන්න තියෙන්නේ වීල් එක ප්‍රෙස් කරගෙන අපි වටේට එහා මෙහා යන්න ඕනේ. ඒක තමයි ඕබිට් කරනවා කියලා කියන්නේ. ඊළඟට තියෙන දේ තමයි අපිට ඕනි නම් ඕබිට් කරන්න නෙමෙයි අපි හිතන්නකො අපිට මේ සීන් එකේ දකුණට හරි වමට හරි යන්න ඕනේ කියලා. එහෙම යන්න අවශ්‍ය නැහැ. අපි කරන්න ඕනේ shift එක press කරගෙන ඉස්සෙල් වගේම මැද තියෙන wheel එක press කරගෙන අපිට පුළුවන් ඔයගලන්ට දකුණට යන්න ඕන නම් මේ විදිහට දකුණට යන්න පුළුවන්. ඔයගලන්ට වමට යන්න ඕන නම් ඔයගලන්ට මේ වමට යන්න පුළුවන්. මේ දෙකම කරන්න පුළුවන්. උඩට යන්න පුළුවන්, පහළට යන්න පුළුවන්. මේ හැම තැනක්ම අපිට යන්න පුළුවන්. යන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලෝ shift එකයි මැද wheel එකයි දෙකම එකපාර press කරගෙන තමයි ඔයගලන්ට එහාම යන්න පුළුවන්. එකක් තැනකට ගියාට පස්සේ ඔයාලට ඕන නම් orbit වෙන එක හරහා කරන්න තියෙන shift එක අතාරින්න මැද wheel එක press කරගෙනම එහාම යන්න. අපිට ඒක හරහා තමයි orbit වෙන්න පුළුවන්. මොකද අපි අපේ position එක අපි වෙනස් කළා තමයි තියෙන්නේ. අපි ආපහු මුලට යමු. ඒක තමයි orbit වෙන එකයි. අපි ආයෙත් කියන මේකට pan කරනවා කියලා pan කරගෙන එහාම යන්න පුළුවන් වෙන එක අපි කරන්නේ. ඊළඟට තමයි අපිට zoom කරන්න ඕන. මේ scene එකේ අපිට zoom in zoom out කරගන්න ඕන. ළඟට යන්න ඕන, අතට යන්න ඕන. මේ wheel එක සරලයි. wheel එක භාවිතා කළා. wheel එක ඉස්සරහට roll කළාම අපිට zoom වෙනවා. wheel එක පිටිපස්සට roll කළාම අපිට zoom out වෙනවා. මේ විදිහට අපිට පුළුවන් zoom in and zoom out කරන්න මැද තියෙන wheel එක පාවිච්චි කරලා. ඊළඟට තමයි බොහොම වැදගත් දේ ඔයගලන්ට පේනවා ඇති මගේ මෙතන ඉස්සරහා තියෙනවා පොඩි රවුමක් වගේ. ඒක තියෙනවා x y z කියලා තුනක්. මෙතන ඔයගලන්ට පේනවා ඇති මොකද මේක අපි 3D නිර්මාණයක් කියලා අපිට අපි කියනවා අපිට තියෙනවා x සහ y සහ z කියලා තියෙනවා පැනල් තුනක් තියෙනවා. මෙතෙන්දී ඔයගලන්ට මේ රතු පාට එක ලයින් එකෙන් පෙන්වන්නේ x axis එක. මෙතන මේ හරහට තියෙන කොළ පාට එකෙන් පෙන්වන්නේ y axis එක. හැබැයි මෙතන තව axis එකක් තියෙනවා. ඒ axis එකේ z එක. z එක ඔයගලන්ට මෙතන පේන්නේ නැහැ. ඔයගලන්ට මම උස්සලා මෙහෙම පෙන්නුවොත් උඩින් පෙන්නුවොත් ඔයාලට පේනවා මේ රතු පාටට තියෙන x axis එක. මේ කොළ පාටේ තියෙන y axis එක. නමුත් අපිට පේන්නේ නැතුව මේ හරහා තව axis එකක් තියෙනවා z axis එක. මේ axis තුන තමයි භාවිත කරන්නේ. දැන් මෙතෙන්දී අපි මේක 3D එකක් නිසා ඔයගලන්ට මේ axis තුන ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ axis හරහා තමයි අපි එක එක view point බලන්නේ. හරි. මෙතෙන්දී පළවෙනි තමයි front view එක ගන්න ඕන නම් අපි කරන්න ඕනි number pad එකෙන් number 1 එක press කරන්න ඕනි. ඔයගොල්ලෝ number 1 එක press කරාම ඔයගොල්ලන්ට පේනවා මට මේ cube එකේ front එක විතරයි දැන් පේන්නේ. දැන් මේක 3D එකක්. ඔයගොල්ලෝ ඔළුවේ මවා ගන්න ඕනේ. මේ 3D එකේ ඔයගොල්ලෝ front එක බැලුවොත් cube එකේ ඔයගොල්ලන්ට හතරස් කොටුවක් තමයි පේන්නේ. ඉතුරු කිසි දෙයක් වඩ පේන්නේ නැහැ. හරි. ඒත් එක්කම ඔයගොල්ලන්ට පේනවා මේ රතු පාට line එක. මෙතන මේ රතු පාට line එකක් තියෙනවා. ඒ රතු පාට line එක තමයි අපි මෙහෙම කරන් බැලුවොත් මේ පේන එකේ මේ හරහා බැලුවොත් හරි කොහමද බැලුවොත් හරි මේ තියෙන මේ රතු පාට x axis එක තමයි අපිට පේන්නේ. මම ආයෙත් number 1 එක press කරා number pad එකේ. මට මේකෙන් බලන්න පුළුවන් front එකේ. මේක තමයි front view එක.
ඊට පස්සේ අපි ප්‍රෙස් කළොත් එහෙම number 3 අපිට පුළුවන් side view එකක් බලන්න. ඒ side view එක තමයි අපිට පේන්න තියෙන මේ y axis එක. y axis එක අපි ඉස්සෙල් මම ඔයාලට part 3 කිව්වා. part 3 y axis එක තියෙන්නේ කොළ පාට. ඒක අමතක වුණොත් ප්‍රශ්නයක් නෑ. මේ උඩට යන්න. මේ උඩ ඔයගලන්ට පේන්න තියෙනවා ඔයගලන්ට x හා y axis. මම ඒක මට පුළුවන් මේක press කරගෙන මගේ mouse එකේ left click එක මට ප්‍රෙස් කරගෙන මම මේකේ හැමයක් කළොත් මේ තියෙන රවුම ඔයගලන්ට පේනවා ඇති මේ x y z කියන ඇක්සිස් තුන එහා මෙහා යනවා අපිට පේනවා. දැන් ඔයගලන්ට මෙතනිනුත් පුළුවන් ඕනනම් නම්බර් පෑඩ් එක නැතුව මේ විදිහට එක එක ඇක්සිස් වලින් බලන්න. හැබැයි මම ඔයාලට ඉස්සෙල්ලම පටන් ගනිද්දිම කිව්වා මේ බ්ලෙන්ඩර් කියන්නේ අපි mouse එක භාවිතා කරලා ක්ලික් කරන දෙයක් නෙමෙයි. ඔයාලා හැම වෙලාවකම ෂෝට් කට්ස් ටික ඉගෙන ගන්න ඕනේ. නමුත් මට ඕනෙම නම් mouse එක අරන් ගිහලා x ක්ලික් කළාම මට x එක පෙන්වනවා, y එක ඕන නම් y එක පෙන්වනවා. මේ විදිහට අපිට ඒ axis එක එහා මෙහා කර මට බලන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මට y axis එක බලන්න ඕන නම් මේ පැත්ත හරව ගන්න ඕන නම් එයාමට 1 එක පෙන්වනවා. x axis එක බලා ගන්න ඕන නම් මට මෙතන නම පෑඩ් එකේ 3 රොටේට් කරලා මට සයිඩ් එක බලා ගන්න පුළුවන්. ඊළඟට නම් z axis එක බලන්න top එක මට මේ විදිහට ගන්න පුළුවන්. එතකොට top එකට ඔයගොල්ලන්ට බලා ගන්න ඕන නම් ඇත්තටම number 7 එක තමයි press කරන්න තියෙන්නේ. number 7 එක press කරාම මම දැන් ඉන්නේ top view එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති y axis එකත් x එකත් මේ විදිහට පේනවා. මොකද මම බලන්නේ උඩින්. ඒතකොට z axis එක මට පේන්නේ නැහැ. මම පොඩක් කරකවන්නම් මෙහෙම කරලා පැත්තට කරලා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති x y දෙක පේනවා. නමුත් මේ cube එක මැද්දෙන් යන්නේ z axis එක. z axis එක කියන්නේ top view එක. ඔයාලා top view එක බලන්න ඕන නම් මට කරන්න තියෙන්නේ number 7 keypad එක press කරන එක. number pad එකේ number 7 එක press කරන්න. number 7 එක press කරාම ඔයාලට top එක පේනවා. number 1 එක press කරාම ඔයාලට front view එක බලන්න පුළුවන්. number 3 එක press කරාම ඔයාලට side view එකක් බලන්න පුළුවන්. මේ විදිහට තමයි මේ views ටික හැම එහා වෙන්නේ සහ ඔයගොල්ලන්ගේ mouse එක සහ keyboard එක පාවිච්චි කරලා මේවට ඉක්මනට මේ keys වලට යන්නේ. මේ හැම දෙයක්ම මම description එකේ දාලා තියෙනවා short form එකකින්. ඔයගොල්ලන්ට මොනවද දන්නේ නැති දෙයක් තියෙනවා නම් වීඩියෝ එක pause කරලා ඔයගොල්ලන්ට පුළුවන් එමෙහිට මේ ටික practice කරන්න. දැන් ඔයගොල්ලන්ට පුළුවන් නම් වෙලාවක් පොඩ්ඩක් අරගෙන වීඩියෝ පොඩ්ඩක් pause කරලා මේ shortcut keys ටික views ටික සහ මම මේ click කරලා mouse එකේ කරන්න පුළුවන් ක්‍රමේ ඔයගොල්ලන්ට පෙන්නුවා. middle wheel එක press කරලා කොහොමද කරන්නේ, right එකේ මොකක්ද කරන්නේ, left එකේ මොකක්ද කරන්නේ, shift එක භාවිතා කරලා ඔයගොල්ලෝ කොහොමද pan කරන්න කියන ටික කියලා දෙන්න. මම කිව්වා keypad එකක් middle button එක press කරගෙන අපිට orbit කරන්න පුළුවන්. එතර middle shift එකත් hold කරගෙන middle button එකත් hold කරගෙන අපිට pan කරන්න පුළුවන්. wheel එක scroll කරාම අපිට zoom in zoom out කරන්න පුළුවන්. ඊට පස්සේ number pad එක පාවිච්චි කරලා අපිට පුළුවන් එක එක views ගන්න. number 1 එක නම් front එක, number 3 එක නම් side එක, number 7 එක නම් top view එක. මේ ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ practice කරන්න දැන් කීප වතාවක්. ඊට පස්සේ ඔයගොල්ලෝ ගොඩක් හොඳට මේක අතර හුරු වුණා පස්සේ ඊළඟ කොටසට අපිට යන්න පුළුවන්. හරි. දැන් අපි දැනගත්තා කොහොමද main controls ටික අපේ Blender එකේ software එකේ කරන්න කියලා. මේ controls ටික බොහොම වැදගත්. shortcuts ටික හොඳට මතක තියාගන්න එක බොහොම වැදගත්. මේ දේවල් ටික ගොඩාක් වෙලාට අපි repeatedly use කරනවා මේ Blender software එක භාවිතා කරනකොට. දැන් අපි අන්තිම දේ බලා ගන්න ඕනේ. අපි ගොඩක් දේවල් මෙතන කළේ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ කොහොමද අපේ project එක නැත්නම් මේ කරපු project එක ඉස්සරහට කරන project කොහොමද save කරන්න කියලා. save කරන්න තියෙන්නේ සාමාන්‍ය හැම software එකක් වගේම තමයි. ඔයගොල්ලෝ එක එක භාවිතා කරනවා වගේ file ගිහිල්ලා අපිට පුළුවන් save click කරන්න. save click කරලා අපිට අවශ්‍ය කරන name එකක් දෙන්න පුළුවන්. මේ Blender කියන extension එක මකන්න එපා. මොකද ඒක තමයි අඳුර ගන්න තියෙන ක්‍රමේ. අපිට දෙන්න පුළුවන්. අපි හිතමුකෝ project 1 කියලා දාලා Blender එකේ එහෙම තියෙද්දි dot එකක් එහෙම තියෙද්දි අපිට පුළුවන් මෙතන save Blender file එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ අපේ file එක දැන් ඔයාලට පේනවා ඇති අපි කොහෙද තියෙන්නේ project 1 කියන නම යටතේ අපේ location එකත් එක්ක මේක save වෙලා තියෙනවා. දැන් මේ ටික තමයි අපි මුලින්ම දැනගත යුතු දේවල් ටික. අපි ඊළඟ lesson එකේ බලමු අපි කොහොමද අලුත් object එකක් මෙතෙන්ට introduce කරන්නේ, කොහොමද object එක control කරන්නේ. අර මම ඉස්සෙල්ලා කිව්ව එක එක tools භාවිතා කරලා. ඒක මම ගොඩ බොහොම කිව්වේ බොහොම වැදගත් පළවෙනි දේ මේක controls ටික සම්පූර්ණ ඉගෙන ගන්න ඕනේ. මේ control ටික සම්පූර්ණ ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන objects අපේ
3D view port එකට අරගෙන එතන තියලා අපි කොහොමද ඒවා එක එක ඒවා අපිට අවශ්‍ය කරන පරිදි මෙයා කරන්නේ. මොකද අපිට අවශ්‍ය කරන 3D animation එක ඩිසයින් කරන්න. හරි. අපි lesson 2 එකේදී අලුතෙන් object එකක් කොහොමද blend එකේ